2026දී AI වලින් සල්ලි හම්බ කරන්න කියලා ඔයාලට කියලා දෙන අය ගොඩක් දෙනෙක් කරන්නේ අන්තිමට ඔයාටම කෝස් එකක් විකුණන එක. බොරු වැඩ කරන්නේ නැතුව AI වලින් ඇත්තටම සල්ලි හදන්න පුළුවන් ක්‍රම 7ක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. වීඩියෝ එක පටන් ගන්න කලින් පොඩි ඩිස්ක්ලේමර් එකක්. මේකේ සමහර මෙතඩ්ස් මම ඇත්තටම try කරලා මේ වගේ ඉන්කම් අරගෙන තියෙනවා. හැබැයි සමහර ඒවා මගේම එක්ස්පීරියන්ස් නෙමෙයි. මම හොයලා දැනගත්ත දේවල් වලින් තමයි මම කියන්නේ. ඒ නිසා ඔයාලගේම රිසර්ච් එක කරලා බලලා මේ දේවල් ඔයාලා try කරලා බලන්න. අන්තිම වෙනකම් ඉන්න මොකද අන්තිම එක තමයි ඔයාලට හොඳටම ස්කේල් කරන්න පුළුවන් ලොකුම opportunity එක තියෙන්නේ. එහෙනම් අපි දැන් යමු AI වලින් සල්ලි හදන්න පුළුවන් ඇත්තම ක්‍රම 7 මොනවද කියලා දැනගන්න. පළවෙනි method එක AI use කරලා founders ලට LinkedIn post ලියන එක. මේකට කියනවා ghost writing කියලා. හිතන්න ඔයා B2B ලොකු company එකක founder කෙනෙක්. ඔයාට වැදගත් ඔයාගේ LinkedIn profile එක up to date තියාගන්න එක, දේවල් share කරන එක. LinkedIn කියන්නේ ලෝකේ ගොඩක් මේ කෝපරේට් සෙක්ටර් එක එන්ගේජ් වෙන ප්ලැට්ෆෝම් එකක්. හැබැයි ඔයා මේ වීඩියෝ එක බලන තැන ඉඳන් ඔයා මේක ගැන හිතුවම ඔයාට ඒක තේරෙන එකක් නැති වෙයි. ඒ දේවල් ගැන අපි බලන්නේ අපේ ලෙන්ස් එකෙන් විතරයි. හැබැයි ලෝකෙ මේ දේවල් දිහා බලන්නේ වෙනස් විදිහකට. මේ වගේ සක්සස්ෆුල් බිස්නස් පර්සන්ලා, එන්ටර්ප්‍රිනර්ස්ලා මේ වගේ කන්ටෙන්ට් කියන දේවල් ගැන සැලකිලිමත් වෙනවා. මොකද මේ කන්ටෙන්ට් පීස් එකක් කියන්නේ එයාලට ලීඩ් ජෙනරේට් වෙන එක ඔපචුනිටි එකක්. එයාලගේ ලීඩ් ෆනල් එකේ එක කෑල්ලක් තමයි මේ LinkedIn post එකක් කියන්නේ. මේ LinkedIn post එක බලලා කමෙන්ට් එකක් දාන කෙනෙක් වෙන්න පුළුවන් එයා ඊළඟ $1 මිලියන් ඩීල් එක සයින් කරන්න. ඒ නිසා මේ content writing කියන එක එහෙම සරල සිම්පල් දෙයක් නෙමෙයි. Facebook එකට caption එකක් ලියා ගන්නවා වගේ. මෙතන ලොකු මුදල් ගැවසෙන ස්පේස් එකක් තමයි මේ මම කතා කරන්නේ. අනිත් කාරණා තමයි අපි මේක දිහා ශ්‍රී ලංකන් ස්කෝප් එකෙන් බැලුවොත් ලංකාවේ කෙනෙක් මේ වැඩේ නොකරන්න ඉඩ තියෙනවා. හැබැයි ඔයාට පුළුවන් නම් මේක ඉන්ටර්නැෂනල් මාකට් එකට දෙන්න, ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස්ලාට මේ වැඩේ ඔයාට ඔෆර් කරන්න පුළුවන් නම් එතන ලොකු ඔපචුනිටි එකක් තියෙනවා අනිවාර්යෙන්ම. මෙතනදී ඔයා ඉගෙන ගන්න ඕන අනිත් දේවල් තමයි ඔයා AI ගැන විතරක් ඉගෙන ගත්තට මදි. ඔයා YouTube එකට යන්න, සර්ච් කරලා බලන්න copywriting for personal brands. එහෙම නැත්නම් copywriting for lead generation. මේ වගේ දේවල් ඔයා සර්ච් කරලා බලන්න මොකක්ද මේ content වලින් lead generate කරනවා කියන්නේ කියන එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න මේ වැඩේ කරන්න කලින්. ඉතින් මේ වගේ වැඩකට ඔයාට මාසෙකට $50, 100, 200, 500 ඉඳලා $1000 වෙනකන් ලෙවල් එකට උනත් මේ වගේ සර්විස් එකක් ඔෆර් කරලා ඔයාට යන්න පුළුවන් ඉන්ටර්නැෂනල් මාකට් එකේ. ඉතින් මේකට ඔයාට යූස් කරන්න පුළුවන් ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම්ස් යූස් කරන්න පුළුවන්. X වගේ ප්ලැට්ෆෝම්ස් යූස් කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් ප්‍රසිද්ධ කට්ටිය, සක්සස්ෆුල් කට්ටිය එන්ගේජ් වෙන ප්ලැට්ෆෝම් එකක් ඒක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෝල්ඩ් ඊමේලින් වගේ කරලා එයාලව ඩිරෙක්ට්ලිම රීච් අවුට් කරන්න try කරන්න. ඒ නිසා ඒ දේවල් ගැන ඔයා හොයලා බලලා try එකක් දීලා බලන්න. මේක ලේසි නෑ. හැබැයි අනිවාර්යයෙන්ම සල්ලි හදන්න පුළුවන් ක්‍රමයක් මේක. ඊළඟ එක ටිකක් වෙනස් එකක්. ඒක තමයි AI ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් හදන එක. මම මේක ලංකාවේ අය ගොඩක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට යූස් කරනවා මම දැකලත් නැහැ. හැබැයි මේ වැඩේ යූස් කරලා ගොඩක් සල්ලි හදපු කට්ටියගේ ස්ටෝරීස් මම විශේෂයෙන්ම X එකේ කියවලා තියෙනවා. එයාලා දාපු ෂෙයා කරපු එයාලගේ එක්ස්පීරියන්ස්. ඉතින් ඒකත් එක සයිඩ් එකක් මේ AI ඉන්ෆ්ලුවෙන්සර් කියන එකේ. හැබැයි මම අද කතා කරන්නේ මේ AI ඉන්ෆ්ලුවෙන්සර් කියන දේ කොහොමද රියල් මනි හදන්න අපි යූස් කරන්න කියලා. කොහොමද මිනිස්සුන්ට වැලියු එකක් දීලා ඔයා ඒකෙන් පෝෂන් එකක්, ඉන්කම් එකක් හදාගන්න කියන එක තමයි මේ AI ඉන්ෆ්ලුවෙන්සර් කියන ටොපික් එකෙන් මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. කොටිම මේක කන්ටෙන්ට් ක්‍රියේට් කිරීමක් AI යූස් කරලා. මේකේ සල්ලි හදන්න තියෙන ක්‍රම තමයි එකක් තමයි සෝෂල් මීඩියා වල ඇඩ් රෙවනියු. මේක තමයි අපි හැමෝටම මතක් වෙන එකම කාරණාව. හැබැයි ඒක නෙවෙයි ඇත්තටම සල්ලි හදන්න තියෙන ක්‍රමය. මේ වගේ කමියුනිටි එකක් ඔයා බිල්ඩ් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ කමියුනිටි එකට ඔයාට සෙල් කරන්න පුළුවන් ඔයාගේ ඩිජිටල් ප්‍රොඩක්ට්, PDFs මේ වගේ දේවල් ඔයාට පුළුවන් ඔයාගේ කමියුනිටි එකට සෙල් කරන්න. ඔයා දැකලා ඇති Instagram එකේ වගේ ගොඩක් ක්‍රියේටර්ස් ලගේ තියෙනවා. මෙන්න මේ වචනේ කමෙන්ට් කරන්න ඔයාගේ ඉන්බොක්ස් එකටම මම එවන්නම් ඩොකියුමන්ට් එක කියලා. හැබැයි ඩොකියුමන්ට් එකට ගියාට පස්සේ ඩොකියුමන්ට් එකේ තියෙන එයාගේ අනිත් සර්විසස් එයා සෙල් කරන දේවල් නැත්නම් ඇෆිලියේටඩ් ප්‍රොඩක්ට්ස් ඒ වගේ දේවල් එයා එතනදී සෙල් කරලා තියෙනවා. paid communities හදලා තියෙනවා එයාගේ ස්පෙෂල් සර්විසස් දෙන්න. නැත්නම් ස්පෙෂල් ප්‍රොඩක්ට්ස් දෙන්න. උදාහරණයක් විදියට Patreon වගේ platforms අහලා ඇති. එයාලා එතකොට එයාලගේ viewers ලට එයාලා කියනවා මේ ඔයාට මේ දේ ගන්න පුළුවන්. මගේ Patreon එකට ආවොත් එහෙම. එතකොට Patreon එකට යද්දී එයා ගෙවන්න ඕන $1 එකක් හරි දෙකක් හරි ඒ වගේ ඒ වටිනාකමක් එයා ගෙවන්න ඕන. ඉතින් මේ වගේ ඔයා ඇත්තටම වැලියු එකක් ක්‍රියේට් කරනවා නම් ඔයාට ඇත්තටම කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා කතා කරලා කන්ටෙන්ට් ක්‍රියේට් නොකර මේ විදියට AI ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ව බිල්ඩ් කරලා කමියුනිටි එකක් බිල්ඩ් කරලා ඇඩ් රෙවෙනියු එක විතරක් නෙමෙයි අනිත් මෙතඩ්ස් වලින්
සල්ලි හදන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන ඔයා තව පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට මේ වීඩියෝ එකේ මම කියපු නැති දේවල් ගැන ඔයාට තව දේවල් හොයාගන්න පුළුවන් වෙයි ලේසියෙන්ම ඉන්ටර්නෙට් එකේ. අනික සමහර දේවල් මට මේ වීඩියෝ එකේ කියන්නත් බෑ. ඒ දේවල් ගැන ඔයාට තියෙන්නේ හොයලා බලලා දැනගන්න. දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදියට try එකක් දෙන්න කියලා දෙන්න. ඉතින් මම මුලින්ම කතා කරපු methods දෙකම content based. දෙකම ඒ කියන්නේ content creation වලට සම්බන්ධයි. ඉතින් මේ දේ කරන්න අකමැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ටිකක් ලොකු වැඩක් කියලාත් ඔයාලට හිතෙන්න පුළුවන්. ඔයාගේ skill set එකට set වෙන්නේ නැහැ වගේ හිතෙන්න පුළුවන්. එහෙනම් අපි යමු අපේ තුන්වෙනි method එකට. තුන්වෙනි එක තමයි small businesses වලට AI agents ලාව හදන එක. මොනවාද මෙතනදී මම මේ කියන AI agents ලා? මෙතනදී ඔයාලට කරන්න පුළුවන් දේවල් තමයි ඔයාට පුළුවන් හදන්න automatic chats වලට reply කරන agent කෙනෙක් හදන්න පුළුවන්. නැත්නම් තව එහාට ගිහිල්ලා voice agents ලාව හදන්න පුළුවන්. customer service agents ලාව හදන්න පුළුවන්. මේ වගේ ගොඩක් variants වල AI agents ලා ඔයාලට හදන්න පුළුවන් මේ businesses වලට match වෙන. ඔයා වැඩි seriously හිතන්න ඕනේ අපි හැමෝම use කරන WhatsApp එකට agents ලා හදනවා කියන එක ගොඩක් ලොකු මුදලක් හොයන්න පුළුවන් වැඩ මේ වෙද්දි. හිතන්න business එකකට එකපාර මිනිස්සු 10ක් message කරනවා. ඒ 10ටම එකපාර reply කරන්න බෑ. ඉතින් මේකට තමයි මේ AI agents ලා වගේ දේවල් business වලට ඕන වෙන්නේ. මේක ඔයාලා හිතන තරම් complex දෙයක්ුත් නෙමෙයි. පොඩි API එකක් base කරගෙන මේ වගේ agent කෙනෙක් ඉතාම ඉක්මනින් හදන්න පුළුවන්. අද කාලේ තියෙන AI tools use කරලා vibe coding වගේ use කරලා ඉතාලම ලේසියෙන් මේ වගේ agent කෙනෙක් හදාගන්නත් පුළුවන්. මෙතනදිත් වැදගත් දේ තමයි ඔයා ලංකාවේ අයව focus කරොත් මේ වැඩේ ඔයාලට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේකෙදිත් ඔයා try කරන්න international market එකට යන්න, international founders ලාව set කරගන්න, internationally තියෙන small businesses target කරන්න try කරන්න. එහෙම නැත්නම් freelancing site වල වගේ තියෙන projects වලට bid කරලා try කරලා බලන්න. ගොඩක් opportunities තියෙනවා මේ agent building කියන එකට. ඉතින් මේ විදිහට agent කෙනෙක් හදන්නේ කොහොමද කියලා ඔයාලා දැනගන්න කැමති නම් comment එකක් දාන්න agent කියලා. අපි බලමු ප්‍රතිචාරات එක්ක ඊළඟ වීඩියෝ එකකින් කොහොමද මේ AI agent කෙනෙක් හදන්නේ කියලා ඔයාලට step by step කියලා දෙන වීඩියෝ එකක් මම දාන්නම්. ඊළඟ එක තමයි companies වලට AI consultancy කරන එක. මේක ටිකක් අහපු ගමන් ඔයාට වෙනස් දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඔයා ජීවිතේටවත් කරන්න හිතපු නැති දෙයක් වෙන්න පුළුවන්. companies වලට AI consulting කරනවා කියන එක. අපිට හිතෙන්නේම consulting කරන්න ගියාම අපිට ලොකු qualifications ඕනි, ලොකු experience ඕනි. එහෙම නැතුව කොහොමද මේ වගේ දෙයක් කරන්න කියලා. හැබැයි මේ AI කියන එක ලෝකෙට අලුත් දෙයක් නිසා සහ මේක ඉක්මනට update වෙන දෙයක් නිසා ගොඩක් දෙනෙක් adapt කරගන්න බැරි වෙලා තියෙනවා මේ වෙද්දි. ඉතින් මේ consultancy වගේ දෙයක් ඔයා try කරනවා නම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගේ knowledge එක up to date තියාගන්න ඕන. ඔයා දේවල් ගැන නිතර හොයන්න ඕන. කොහොමද මේ AI update වෙන්නේ? මේ දේවල් කරන්නේ කොහොමද? ඔයා නිතර AI එක ඉන්න කෙනෙක්ට ඔයාට ලේසිම කරන්න දෙයක් තමයි මේ AI consultancy කියන එක. ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි free business audit එකක් දෙනවා business එකකට. ඒ කියන්නේ කවුරු හරි business එකක් එයාගේ social media presence එක ගැන, online presence එක ගැන, website එකේ performance ගැන, business එකේ performance කොහොමද Google business එකේ performance කරලා තියෙන්නේ අන්තිම මාස කීපේ, මේ වගේ දේවල් ගැන free audit එකක් කරලා ඔයා screen record කරලා මේ දේවල් ගැන explain කරලා වීඩියෝ එකක් හදනවා business එකකට. ඒ business එක analyze කරලා තියෙන්නේ, audit එකක් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මගේ service එක ගන්න මේ දේවල් fix කරගන්න විදිය මම consult කරන්න ඔයාලට කියලා ඔයාට offer එකක් දෙන්න පුළුවන් businesses වලට. ඉතින් මේ විදියට ඔයා කීප දෙනෙක්ට මේ වැඩේ කරලා try කරොත් ඔයාට පුළුවන් වෙයි convert කරගන්න මේ client කෙනෙක්. කලින් දේවල් වගේමයි මේකත් ලේසි නැති වැඩක්. අනිවාර්යයෙන්ම අමාරු සහ serious වැඩක්. ඔයාට බොරු කරන්න බෑ. ඔයාට skills නැතුව මේ වැඩේ කරන්නත් බෑ. ඔයාට communication skills තියෙන්න ඕන, AI ගැන skills තියෙන්න ඕන, marketing skills තියෙන්න ඕන, sales ගැන දැනගෙන ඉන්න ඕන. මේ දේවල් ඔයා දන්නවනම් ඔයාට try out කරන්න පුළුවන් දෙයක් තමයි මේක. හිතලා බලන්න ඔයා මේ විදිහට එක session එකකට ඔයා client කෙනෙක්ව set කරගත්තා කියලා. අපි හිතමු අඩුම මුදලකට $50කට ඔයා නැත්නම් ඊටත් අඩු මුදලකට ඔයා client කෙනෙක්ව හොයාගත්තා. එයාගේ business එකේ තියෙන අඩුපාඩු ටික එයාට consult කරන්න. ඉතින් මේ විදිහට ඔයා හොයාගන්න client කෙනෙක් ඔයාට පුළුවන් නම් long term ගෙනියන්න, long term වැඩ කරමු කියලා එයාට කිව්වොත් ඔයා $30කින් 50කින් මේ වැඩේ පටන් ගත්තත් ඔයාට පුළුවන් එක client ගෙන් $5000ක් 10000 ඊටත් වඩා එහාට හොයන්න පුළුවන්. හරි විදිහට ඔයා skillful මේ වැඩේට ෆෝකස් කරොත්. හරි, දැන් අපි කතා කරපු ඔක්කොම ටිකක් ඕවර්වෙල්මින් වගේ ඇති, ඔළුවට බර වැඩි ඇති. අමුතු දේවල් කතා කරා. පොඩි දේවල්, ලොකු දේවල්, සීරියස් දේවල් ගොඩක් ගැන අපි කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරන හැම දෙයක් ගැනම
ඩීටේල්ස් ඉන්ක්ලූඩ් කළා මම හදපු ඩොකියුමන්ට් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහලා ඔයාලට පුළුවන් මේ ඩොකියුමන්ට් එක ගන්න. මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට පුළුවන් මේ ඩොකියුමන්ට් එකේ තියෙන දේවල් ෆලෝ කරගෙන ගිහිල්ලා මේ ප්‍රොසෙසර්ස් try කරලා බලන්න. ඊළඟට කතා කරන දේවල් තමයි ලොකුවටම සල්ලි හදන්න පුළුවන් සහ ලොකුවටම opportunities තියෙන්නේ. 6 වෙනි එක තමයි AI UGC ads. මොනවද මේ UGC ads කියන්නේ? UGC කියන්නේ user generated content. අපි දැකලා තියෙනවා මේ විදිහට brands දැන් AI වලින් videos හදලා එයාලගේ content කරනවා social media profiles වල. අපි ගොඩක්ම මේවා දැකලා තියෙන්නේ product එකක් promote කරන normal regular ad එකක් වගේ දේවල් විතරයි. ඔයාලා දැකලා ඇති influencers ලා මෙහෙම මොකක් හරි product එකක් ගැන කියලා video එකක් කරනවා. මේ product එක මෙහෙමයි මම use කරා. සරලව product එක ගැන review එකක් දෙනවා. පොඩි reel එකකින්. selfie video එකකින්. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේ UGC content වලින් වෙන්නේ. ඉතින් මේවා AI generate කරන්න පුළුවන්. විශේෂයෙන්ම try කරලා බලන්න HeyGen කියන platform එක. ඒකේ AI models ලා ගොඩක් ඉන්නවා. ඉතින් මේ AI model කෙනෙක් තෝරගෙන අපිට පුළුවන් අපේ product එක දීලා අපේ instructions ටික දීලා prompt එක දීලා මේ විදිහේ වීඩියෝ එකක් හදන්න කියන්නේ. ඒතකොට එයා UGC type එකේ content එකක් හදනවා. ගොඩක් realistic විදිහේ ඒවා. මෙතනින් එහාට ගිහලා දෙන step එක තමයි අපිට පුළුවන් අපේ රූපේ AI එකට දෙන්න AI avatar එකක් විදිහට. ඊට පස්සේ පුළුවන් අපේ character එක දාලා අපිට පුළුවන් ඒ විදිහට videos හදන්න. හිතන්න brand එකක් e-commerce brand එකක් වගේ යාලා මාසෙකට content piece 100ක් විතර කරනවා. ads 10ක් 15ක් run කරනවා. ඉතින් මේ වගේ තැනකට ඔයාලට set වෙන්න පුළුවන් වුණොත් එහෙම මේ AI content generation කියන එකේ ඒ service එක offer කළත් ඔයාලට income එකක් ගන්න පුළුවන්. ඊට අමතරව commissions වගේ දේවල් වලිනුත් ඔයාලට පුළුවන් income එකක් generate කරගන්න. ඉතින් මේ වැඩේ දෙන විශේෂත්වය තමයි ඔයාලට production ඕන නැහැ, cameras ඕන නැහැ, lighting setups ඕන නැහැ. ඔයා හරි විදියට ඔයාලට තියෙන වාගේ AI avatar එකකින් ඔයාලට ඕන තරම් ප්‍රමාණයක් AI videos generate කරගන්න. මේ වැඩේට ඔයාලට ඕන හොඳ quality එකට record කරගත්ත හොඳ lighting setup එකක record කරගත්ත එක වීඩියෝ එකක් විතරයි. එක වීඩියෝ එකක් ඕනත් නැහැ. ඔයාලට එක ෆොටෝ එකක් තිබ්බත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා try කරලා බලන්න මේ AI ad generation කියන එක. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකේ අන්තිම එක 7 වෙනි method එක. මේක තමයි scale කරන්න පුළුවන් හොඳම AI වලින් income හොයන method එක. ඒක තමයි niche AI app එකක් හදන එක. මේ කාලේ ගොඩක් දෙනෙක් chatbots වලින් advices ගන්නවා, chat box වලින් ප්‍රශ්න අහනවා, ගොඩක් දේවල් ගැන, health care ගැන, mental health ගැන, යාලට තියෙන daily ප්‍රශ්න ගැන, ගොඩක් දේවල් ගැන ප්‍රශ්න අහනවා මේ chat bots වලින්. ඉතින් මේ ප්‍රශ්න වලින් 130%ක්ම advice based ප්‍රශ්න. ඒ වගේම මේ හැම දෙයක්ම එක niche වලට ගියපු දේවල්. සාපේතනින් ඇතුළට ගියොත් තව පොඩි micro niche උනත් මේ දේවල් වලින් අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී කතා කරන app එකක් හදනවා කියන කාරණාවේදී ඒ හැම ප්‍රශ්නයකටම app එකක් හදන්න පුළුවන් market gap එකක් තියෙනවා. මොකද මිනිස්සු මේ ප්‍රශ්න AI එකකින් අහනවා කියන්නේම එයාලට ඒ solution එකක් ඒ ප්‍රශ්නෙට හොයාගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියන එක. ඉතින් මේ ප්‍රශ්නේ කෙනෙක්ට නිතර එන ප්‍රශ්නයක් නම් එයා කැමති මේ විදිහට AI tool එකක් හැමදාම use නොකර ඒකටම dedicate වෙච්ච app එකක් use කරන්න. ඉතින් මේක ගොඩක් ලොකුවට හිතන්න ඕන දෙයක් නෙවෙයි. ඊටාම පොඩි niche එකක් ඔයා pick කරත් එතන තියෙන්න පුළුවන් ඩොලර්ස් 1000 ගණන් හදන්න පුළුවන් product idea එකක්. උදාහරණයක් විදිහට මම කියුවා මෙන්න මේ Coconote කියන AI note taking app එක මම දන්න විදිහට මේක ශ්‍රී ලංකන් කෙනෙක් හදපු app එකක්. ඉතින් මේ app එක ගොඩක් ලොකු revenue එකක් යාලා අරගෙන තියෙනවා පළවෙනි මාස 3 ඇතුලේ. ඉතින් මම කලින් වීඩියෝස් වල කතා කරා වගේ vibe coding use කරලා lovable තියෙනවා, replit තියෙනවා, cursor තියෙනවා, anti gravity, cloud code මේ ඕන දෙයක් use කරලා අපිට ලේසියෙන්ම app එකක් හදාගන්න පුළුවන් මේ කාලේ. ඉතින් ඔයාලට කරන්න තියෙන හරිම ලේසි වැඩ මේ විදිහට ඔයාලා product එකේ idea එක අරගෙන ඒක validate කරගෙන මේ වගේ vibe coding platform එකක් use කරලා app එකක් build කරගන්න. ඊට පස්සේ ඒකට අවශ්‍ය marketing ටික කරගන්න. ඊට පස්සේ ඔයාලට user base එකක් හදාගන්න. ඔයාලට තියෙන පොඩි subscription එකක් එක්ක මේ app එක launch කරන්න විතරයි. ඊට අමතරව ඔයාලට mobile app වලට AdMob වලින් සල්ලි උපයන්නත් පුළුවන්. ඒ වගේම ඒ app එකේ in-app purchases වගේ දේවල් වලිනුත් මුදල් උපයන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේදී කියන්නේ නෑ මේවා skills නැතුව කරන්න පුළුවන් නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම කියලා. සහ එක දවසකින් මිලියන් ගණන් හොයන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා. මේ දේවල් හරියටම කරනවා නම් ඔයාලට මේකට commitment එකක් දෙන්න වෙනවා. ඔයාගේ time එක මේ වැඩවලට invest කරන්න වෙනවා. මේ skills ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේ දේ කරන්න ඔයා කැමති නම් මේ දේවල් ගැන ඔයා තව දේවල් ඉගෙන ගන්න ඕන. මේ වීඩියෝ එකෙන් කියන දේවල් වලින් විතරක් මේ දේවල් වලට කරන්න බෑ. මම මේකේ methods විතරයි කියන්නේ. මේ හැමදේම research කරලා බලලා
වැලිඩේට් කරගෙන ට්‍රයව් කරලා බලන්න. හරි ඉතින් එහෙනම් AI වලින් ඇත්තටම සල්ලි හදන්න පුළුවන් ක්‍රම 7ක් ගැන තමයි අද මේ වීඩියෝ එකේදී මම කතා කරේ. මම හිතනවා ස්ටෙප් බයි ස්ටෙප් මම කතා කරා. මේ දේවල් ගැන හොඳ අයිඩියා එකක් ඔයාලට එන්නේ නැති ඔයාලා මීට කලින් අහලා නැති දේවල් ගැන කතා කරන්නේ නැති. ඒ නිසා මේවා try කරලා බලන්න. අනිවාර්යයෙන්ම මේ එකක් හරි ඔයා දිග කාලයක් try කරොත් අනිවාර්යයෙන්ම ඔයාට සාර්ථක වෙන්න පුළුවන් මේ මෙතඩ් එකකින්. එහෙනම් අද වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් වීඩියෝට like එකක් දාන්න. ඔයාලගේ අදහස් ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න.